සහෝදරනි අද චතාරික සමයේ 3 වන සතියේ බදාදා දිනයයි. අද වචනය තුළ අපි දකින්නේ ස්වාමින් වහන්සේ නීතිය සහ සදාචාරය පිළිබඳව කතා කරනවා. මේ නීතිය සහ සදාචාරය නැත්තම් නීති රෙගුලාසි කියන දේවල් ඇති ඉතිහාසයේ ඉඳලා අපිට දීලා තියෙන්නේ. විශේෂයෙන් දෙවියන් වහන්සේ නීති පද්ධතියක් ජනතාවට ලබා දුන්නේ ඒ ප්‍රේමය මුළු හදවතින්ම පවත්වා ගත යුතු නිසායි. දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ප්‍රේම කිරීම උන්වහන්සේ ජනතාවගෙන් බලාපොරොත්තු වෙච්ච නිසා ඒ ප්‍රේමය තුළ ජනතාවට පැවතීමේ ආධාරකයක් ලෙස මේ සදාචාරය සහ නීති රෙගුලාසි පද්ධතියක් දානය කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරයනි, අපි ඉතිහාසයේ පුරාවට ඊශ්‍රායල් ජනතාවගේ අපි දකින්නේ මේ දැන් වහන්සේ දුන්නා වූ ආදරේ පැවැත්ම සඳහා දුන්නා වූ නීති රෙගුලාසි සදාචාරය ඔවුන් විවිධ අවස්ථාවන්හිදී විවිධ අර්ථකථන ඔස්සේ වැරදි අවස්ථාවන්වලදී වැරදි අර්ථකථනයන් ඔස්සේ වැරදි ලෙස උපුටා දක්වනවා. එබැවින් අපි දකිනවා ජේසුස් වහන්සේ විශේෂයෙන් එවකට හිටපු ආගමික නායකයන්ට පවා චෝදනා එල්ල කරනවා. මේ දෙවියන් වහන්සේගේ ආදරයේ නීතිය ජනතාව පාලනය කිරීම සඳහා ජනතාවට අනවශ්‍ය ලෙස බරක් පැටවීම සඳහා උපටා ගැනීම පාවිච්චි කිරීම පිළිබඳව මේ තුල ජනතාව තුල යම් ආකාරයකට ව්‍යාකූල තත්වයක් ඇතිවීම ගැන ක්‍රිස්තුන් වහන්සේ ආගමික නායකයන්ට චෝදනා කරනවා. ප්‍රාදර සහෝදර සහෝදරිනි, අපි දකිනවා මෙම සුදෝසු විශේෂිත දවසේදී ස්වාමින් වහන්සේ උත්සාහ කරනවා මේ නීතිය සදාචාරය සහ මේ වටිනාකම් වලින් පිරිච්ච ඒ පද්ධතිය නීති රෙගුලාසි පද්ධතිය නැවතත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය නැමැති මූලාරම්භික ඒ තේමාව තුළ ඒ සංකල්පය තුළ නැවත සම්මිශ්‍රණය කරන්නට ක්‍රිස්තුන් වහන්සේ නීතියට විරුද්ධ වුණේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේ නීතිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් නීතිය අභිබවා සීමාව ඉක්මවලා ක්‍රියා කිරීම උන්වහන්සේ විවේචනය කරනවා. ඒ නිසායි ජෝම් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදය 17 වෙනි වගන්තියේ ජේසුස්වාමින් වහන්සේ වදාරන්නේ මා ආවේ සත්‍ය සහ වරප්‍රසාදය දානය කරන්නටයි කියලා. මා ආවේ සත්‍ය හා වරප්‍රසාදය දානය කරන්නටයි. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, ජේසුස් වහන්සේ නීතිය ප්‍රතික්ෂේප කළේ නැත්නම් අවලංගු කරේ නැත්නම් ඒ නීතිය එහෙම නැත්නම් පැරණි ගිවිසුමේ නීතිය තවමත් අදටත් අපිට වළංගුද කියන ප්‍රශ්නාර්ථය අප තුළ ඉතුරු වෙන්නට පුළුවන්. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, මේ පැරණි ගිවිසුමේ නීතිය අපි දකින්නවා කොටස් තුනකින්. පළවෙනි තමයි මේ නීතිය අපි දකිනවා සැමරුම් හා සම්බන්ධ වෙච්ච නීති මාලාවක්, නීති පද්ධතියක්. ලෙවි ව්‍යවස්ථාව තුළ අපි දකින්නේ විශේෂයෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි පරිච්ඡේද තුළ ජනතාව වත් පිළිවෙත් සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දෙවියන් වහන්සේ දෙන නීති පද්ධතියක්. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, මේ නීති පද්ධතිය තුළ අපි දකින්නේ මිනිසා Tamanගේ ගැලවීම සඳහා කෙසේ පූජාවන් ඔප්පු කළ යුතුද ආකාරය පිළිබඳවයි. එහෙමනම් ක්‍රිස්තුන් වහන්සේ මුළු ලෝකයේම ගැලවීම සඳහා එකම එකවරක් ඒ පූජාව ඔප්පු කළායින් පසු තව දුරටත් ඒ පූජාවේ නැත්නම් ඒ නීතිමාලාවේ වළංගුභාවයක් තියෙනවද කියන එක අපි මෙනෙහි කරන්නට අවශ්‍යයි. දෙවැනියට අපි දකින මේ නීතිමාලාවේ තියෙන අන්තර්ගතය තමයි පරිපාලනමය සිවිල්
නීතියක්. අපි දකිනවා ද්විතීය නීති සංග්‍රහයේ 24 වෙනි පරිච්ඡේදයේ 10 11 වගන්ති පැහැදිලිව අපිට කියනවා මනුෂ්‍යයාගේ දෛනික ජීවිතයේදී ඔහු අනුගමනය කළ යුතු ගුණාංගයන් එහෙම නැත්නම් සංස්ප්‍රදායන් සංස්කෘතිමය වටිනාකම් මොනවද කියලා සදාචාරාත්මක ගති ලක්ෂණ මොනවද කියලා අපිට පැහැදිලි කරනවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, කාලය සහ අවකාශය වෙනස් වෙන්නට පුළුවන්. නමුත් අදටත් මේ සදාචාරාත්මක නීති රෙගුලාසි අපට වළංගු වෙනවා. මොකද දෛනික ජීවිතයේ අපගේ මෙහෙයවීම නිසියාකාරව පවත්වා ගැනීම සඳහා මේ අපි දකින මේ නීති පද්ධතිය පැරණි කිසිම නීති පද්ධතියේ තුන්වෙනි කොටස තමයි සදාචාරාත්මක නීති පද්ධතිය. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ සදාචාරාත්මක නීති පද්ධතියේ අපි දකින්නේ විශේෂයෙන් ගණන් කතාව තුලත් ඒ දස පනත තුල ස්වාමීන් වහන්සේ දෙනවා සදාචාරාත්මක ජීවිත පිළිවෙතකට අවශ්‍ය කරන නීති මාලාවක්. මේ සදාචාරය තුල උන්වහන්සේගේ ප්‍රධාන ඉලක්කය ප්‍රේමය තුල ජනතාව පැවතීමයි. එහෙමනම් ප්‍රියාදර සහෝදරයනි සහෝදරියනි, සදාචාරය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ ස්වභාවයයි. අපේ සදාචාරාත්මක දීපෙවත කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත හා ස්වභාවයට අනුකූලව ජීවත් වීමයි. එහෙමනම් අද දවසේ අපට මේ දේව වචනේ ආරාධනා කරනවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුන් වහන්සේ අනුගමනය කරන පිරිසක් හැටියට ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල පැවතීමෙන් ඒ ස්වාමීන් වහන්සේගේ ඒ දෙවියන් වහන්සේගේ ස්වභාවයට හා කැමැත්තට අනුගත වෙන්නට කියලා අපි ඒ අදහස වෙනුවෙන් අද දවසේ යාඥා කරමු.